යම් පුද්ගලයෙක් කිසියම් හෝ සිදුවීමක් නිසා ඔයත් එක්ක කේන්තියෙන් ඉන්නකොට ඒ පුද්ගලයාව සංසුන් කරන්න ඔයාට පුළුවන්ද? 99 දෙනෙකුගේම උත්තරේ බැහැ. එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්නකෝ. ඉතින් අපි බලන්න යන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වන මනෝවිද්‍යාත්මක කරුණු කිහිපයක්. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. අංක 1. පිරිමි ළමයෙකුට ගැහැණු ළමයෙකු පිළිබඳ කැමැත්තක් ඇති වෙනකොට පිරිමි ළමයා ගැහැණු ළමයාගේ ඇස් දෙක දිහා කෙලින් බලන්න පුරුදු වෙනවා. ඒ වගේම ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙකුට කැමති වූ විට ඇය එසේ නොකර ඉවත හැරි බලා ගන්නවා. අංක 2. කිසියම් හෝ කෙනෙකුගෙන් ඔබ ප්‍රශ්නයක් අහනවා. නමුත් එයා ඒකට උත්තරයක් දෙන්නේ නැතිනම් ඔයා අපහසුතාවයට පත්වෙනවා නේද? ඉතින් අපි මේ කියලා දෙන ට්‍රික් එක පාවිච්චි කරොත් ආය එහෙම වෙන්නේ නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා එයාගෙන් ප්‍රශ්නේ අහලා එයාගේ ඇස් දෙක දිහා ටික වෙලාවක් නිහඬව බලාගෙන ඉන්න. අපි මේ පාවිච්චි කරපු ට්‍රික් එක නිසා එයා කුතුහලයට පත් වෙලා ඔයාට අවංකවම පිළිතුරු දෙනවා. අංක 3. ඔබේ සහකාරයා හෝ වෙනත් පුද්ගලයෙක් ඔබට අපහාස කරනවා නම් නිකමට වගේ ඔයා අනුකම්පා සහගතව එයා දිහා බලන්න. ඔයා හොඳින්ද මොකක් හරි අවුලකද ඉන්නේ? මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ පුද්ගලයාට ඔයා ගැන පැහැදීමක් ඇති වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට එහෙනම් සුබ දවසක්.